ඔබ ළඟ ඉන්න ආසයි මට ඔබ ළඟම රැඳෙන්න අම්මේ මා ළඟ ඉන්න ආසයි ඔබ සෙවණට වී ඉන්න. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරදි බව එය පිළිගන්න සිළු දරුවන් මගින් දිස්වන්නේය. උන්වහන්සේ ඔබ තුලින් මා තුලින් උන්වහන්සේගේ ප්‍රඥාව පිළිබිඹු කරනවා. ඒ නිසා ඔබ කරදරට පත් වෙන අවස්ථාවල් එනවානේ. කරදර වෙන අමාරුයි කියලා දරුණු තැන් මට මේක කරගන්න බෑ. මට මේක අතහරින්නමයි හිතෙන්නේ. මට මේකට මුහුණ දෙන්න බෑ. මට මැරෙන්න හිතෙන්නේ. මට දාලා යන්න හිතෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවවල මතක තියාගන්න උන්වහන්සේ තව කෙනෙක් හරහා හෝ ඔබ නොහිතන මාර්ගයකින් උන්වහන්සේගේ ප්‍රඥාව ඔබට එවනවා. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රඥාව පිළිගන්න ඔබ අවදි වෙන්න ඕන. ඒ කියන්නේ හැම තප්පරයකම හැම මොහොතකම ඔබට වටපිටාව කියව ගන්න තමයි ඔබගේ ඔළුව සූදානමින් තියාගන්න. ගොඩක් වෙලාවට උන්වහන්සේගේ පණිවිඩය තීරුම් ගන්න අපි සූදානම් නැහැ. අපි ලෑස්තිත් නැහැ. උත්සාහ ගන්න යාඥාව තුළ යේසු ඔබට දෙන පණිවිඩය කියවන්න. ඔබට ජෙසු පිටයි.